වගේ නිර්මාණාත්මක ක්‍රමයක් ඔබගේ කාර්යාලයේ ලස්සනට තබා ගැනීම කාර්යාලයේ අලංකාර බව වැඩි කර ගැනීමට ඕනම අවස්ථාවකට තෑගි දෙන්න කෙනෙක්ට උත්සව අවස්ථාවක් උනත් දීමට ඕන වෙලාවක ඇනුමක් පාර දුන්නොත් අපිට දෙන්න පුළුවන් ශාකයක්. මෙයාගේ නම සිංගප්පූර් පෝලි. මෙයා කැරිබියන් දූපත්වල වැවෙන ශාකයක්. මල් සැරෙන් සැරේට මල් හට ගන්නවා මුළු ශාකයේ පුරාම මල් හැදෙනවා. බොන්සායි විදිහට තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ප්‍රමිතියෙන් යුතුව හොඳ කාබනික පොහොර රසායනික පොහොර දෙවර්ගෙම මෙම ස්ථානයේ මෙම අලෙවි කුටියේ පවත්න්නේ ගොඩාක් දියුණුවරුන් මේ ශේෂ්ත්‍රයට දැන් සම්බන්ධ වෙලා ඒ සමිති සභාවෙන් දියුණුවෙන් දෙන්නපත් වෙනු පවතින ඇත්ත වශයෙන්ම මේගොල්ලන්ට හොඳ ආදායම මේන් ලබා ගන්නවා. උන් ඊට වටිනා පළවර්ග වවනවා. මේ ඒකෙන් අපේ මුළු රටේම මල් වගා ශේෂ්ත්‍රයේ මේ මල් වගා වේදින සියලුම දිනවරුන්ට හොඳට උන්ගේ ශේෂ්ත්‍රය දිනු කරගන්න ලැබෙනවා. මන්දාරා සංගමයේ වෙනද කුටිය පිළිබඳව මේ පිළිගතින් ආරහේ පිටු උද්ඝාටන පරිශ්‍රයේ ඔයගොල්ලන්ට හිතට පේනවා ඇත්තටම අස්සන ප්ලාන්ට් එකක් මේක නම පීස් ලිලි චයිල්ඩ් අපි ස්පැටිකුලම් කියලා කියනවා මේක පොඩි කලමකේ තමයි කියන්නේ මේක ටිකක් රියා ප්ලාන්ට් එකක් කියලා කලකනවා ඒ වගේම මේ ප්ලාන්ට් එක මේ ගොඩක් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට තමයි මම කියන පාවිච්චි කරන්නේ සොපිල් වලට වගේ විශේෂයෙන්ම ගොඩක් ශාකයක් මේක මේ ඇත්තටම මේ ඔයගොල්ලන් කියනවා මේ ශාකයක කොයිතරම් ලස්සනක් තියෙනවද මේ පත්වල කියලා මේ ගොඩක් විශාල ශාකයක් වුණත් පත්වල මේ ශාකය ගොඩක් මේ කැඩ ලබා ගන්න මේ ටිකක් අසීරු වෙයි හින්දා මිලෙන් පොඩ්ඩක් වැඩි ශාකයක් විදිහට තමයි මේක සලකන්නේ ඕනම කෙනෙකුට මේ වගේ වගාවක් කරගෙන යන්න පුළුවන් ඇත්තටම මම හැමෝගෙම හිතා හිටින්නේ අපි මේ අපේ ඔෆෙන්සින් උත්සාහයෙන් මේ කරන ව්‍යාපාරවලට පුළුවන් හැමෝම උදව් කරන්න මේ වගේ ශාකයක් මුලදී ගත්තත් ඇත්තට මේක ඕගොල්ලෝ අපි වෙනුවෙන් කරන ලොකු මේ ආයෝජනයක්. ඒ වගේම මේ පොලිය ජැන්ටූරින් ශාක තියෙනවා. මේ මොන්ස්ටරා වර්ග තියෙනවා. දැන් අපි මේ මොන්ස්ටරා ශාකය ගත්තොත් මේකේ මුල ඉඳන්ම ඒකේ අර බේබි මේ ලීෆ් එක පොලේ ඉඳන්ම එයාගේ වැඩිම මේකේ තියෙනවා. ඒ කියන්නේ ලොකු වැඩුණ පත්‍රයක තියෙන ඕන ලක්ෂණක් මෙතන තියෙනවා. මොකද මේ සිදුරු තියෙන්නේ වැඩුණම පත්‍රයක. ඒ කියන්නේ මේ ගහේ තියෙන විශේෂත්වය ඒක තමයි. ඒක මුල ඉඳන්ම මේ කිසිම වෙනසක් නැතුව වැඩිච්ච ශාකය. ඒ කුලේම තායි මොන්ස්ටරා කියලා අපි කියන්නේ. මේක හුඟක් මිලෙන් අධික ශාකයක්. මේක හුඟක් වටිනවා. මේක පැල ලබා ගන්න ටිකක් අසීරු. ඒ වගේම මේ ඕනම කෙනෙකුට මේක මුදදී ගන්න පුළුවන්. නමුත් මිලෙන් අධික ශාකයක්. අපිට තියෙනවා මේ විශේෂ ශාකයක්. මෙයාගේ නම සිංගප්පූර් පෝලි. මෙයා කැරිබියන් දූපත්වල වැවෙන ශාකයක්. මල් සැරෙන් සැරේට මල් හට ගන්නවා මුළු ශාකයේ පුරාම මල් හැදෙනවා. බොන්සායි විදිහට තමයි මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. අතන මේක ගොඩක් ලස්සන මේ බොන්සායි ශාකයක් විදිහට ගන්න. ඒ වගේම වටිනාකමින් වැඩි ශාකයක්. තව පිටින් නිර්මාණයක් කරපු බොන්සායි විශේෂ නිර්මාණ ශාකයක්. මේ ගොඩක් විලාදිකක් නැහැ. ඕනම කෙනෙකුට මෙතන ගන්න පුළුවන්. පිළිගන්න අඩු බොන්සායි. මම මේ කතා කරන්නේ නාරායන්පිට උද්‍යානයේ පැවැත්වෙන මේ පොහොර මල් ප්‍රදර්ශනයේ පැවැත්වෙන මගේ මේ පොහොර මේ අලෙවි කුටියේ පිළිබඳ. මෙහි තියෙනවා ප්‍රමිතියෙන් යුතුව හොඳ කාබනික පොහොර රසායනික පොහොර දෙවර්ගෙම මෙම ස්ථානයේ මෙම අලෙවි කුටියේ පවත්න්නේ අලෙවි වෙනවා. ඔයාලට මම ආරාධනා කරනවා මේ දවස් ටිකේ හැකි ඉක්මනින් පැමිණිලා මෙම අපේ පොහොර ලබා ගන්න කියලා. මේක අපි තොග වශයෙන් දෙනවා, සිල්ලර වශයෙන් උත් දෙන්න පුළුවන් දෙනවා. විද්‍යුත් උද්‍යාන දෙපාර්තමේන්තුවේ
මේ සුහස් මල් පිපේ සුවඳින් මුළු රටට කියලා තාම වටිනා සුහස් මල් සංගම් 6ක් පළවෙනි 2006 වසරේදී පළවෙනි ප්‍රදර්ශනය රත්වාන් පුස්කරම දෙපාර්තමේන්තුවේ පවත්වනු ලැබුවා. ඊට පස්සෙ ටොරන්ටෝ චතුරස්‍රයේදී ප්‍රදර්ශනය පවත්වනු ලැබුවා. මේ නාරාහින්දුක විවිධ උද්‍යාන දෙපාර්තමේන්තුවේ මේ භූමියේ ප්‍රදර්ශන ගණනාවක්ම පැවැත්වුවා අපි දිගටම. මේ සේරම සුහස් වලවන සියලුම දෙනිවරුන් සහෝදරයන් සියල්ලම කරගෙන ඉතාම අලංකාර විදිහට මේ ප්‍රදර්ශන පවත්වමින් තාම දිනුවක් කරා ගමන් කෙරුවා. ඊට පස්සෙව දියතු වෙන පරිසරයේදී මෙගා ප්‍රදර්ශනයක් පවත්වනු ලැබුවා. ඒ මුළු ලංකාවේම සුහස් මල් සංගමය ඊට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කෙරුවා. ඉතින් මේ සුහස් මල් සංගම් ඉතාසු ප්‍රමාණ වශයෙන් හැම දිස්ත්‍රික්කෙම පටන් අරගෙන දැන් සුහස් මල් සංගම් 250කට අධික සම්ප්‍රදාය ලංකා පුරාම පැතිරී ගොස් තියෙනවා. ඉතින් මේ තුලින් කාන්තාවන් ඇත්ත වශයෙන්ම විශේෂයෙන් කියනවා කාන්තා සහෝදරියන් ලොකුම ආදායමක් ලබා ගන්නවා. ඔවුන්ගේ ජීවිතත් ලස්සන කරගන්න, ඔවුන්ගේ මල් වගාවත් ලස්සන කරගන්න, ඔවුන් තාමත් හොඳ ආදායම් මාර්ග පාසා කරගෙන ඔවුන්ගේ ජීවිතය සකස් කරගෙන යනවා. මේවරත් ඒ වගේම ප්‍රදර්ශනයේ හොඳම මල් බඳුන, හොඳම පැල බඳුන මේ නිර්මාණ සේරම තෝරා ගන්න ලැබුවා. 1 2 3 ආකාරයෙන් ඒ ප්‍රදර්ශනයේ ලකුණු ලබා දීලා ඒ සාහිතිකපත් ප්‍රදානය කරන ලැබුවා. විශේෂයෙන් එහෙම දිරිමත් කරාම උන් තව තවත් වැඩියෙන් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉඳගෙන මේ ලෝංගේ ආදායම් මාර්ගය වැඩි දියුණු කරගෙන දිනෙන් දිනටම පත් වෙනවා. ඉතින් මේ අත් වශයෙන් කියනවා නම් මේ ගෘහණියන්ට තාමත් හොඳ ආදායම් මාර්ගයක් බවට පත් වෙනවා. මේ වගේ පැලයක් ගෙදරක වටිනාකම අගේ වටිනාකමක් දෙන පැලයක්. මේ වගේ පැලයක් ඉතුවා ගත්තාම ගෙදරක මිදුලක හරි ලස්සනයි. ඒ වගේම මේක ස්වයංසේවකයක් හැටියට කරන අපිට ලොකු හයියක්. මේකෙන් අපි හොඳ ආදායමක් ලබන්න පුළුවන් හොඳ කරා. මේකේ ලස්සන වර්ග වලින් කීප වර්ගයකින්ම තියෙනවා. මේ පැලයක වටිනාකම දන්න ඕන කෙනෙකුට හදලා විකුණ ගත්තාම හොඳ ආදායම් මාර්ගයක් හැටියට ලබන්න. ඒ වගේම තවත් ගුණාංග වලින් මේ ඉහළටම යන පැල වර්ගයක් තමයි ඇන්චූරියම් කියන්නේ. අපේ ඇන්චූරියම් වගාව. මේ ඇන්ටිනියම් වගාවේ මේ තියෙන වර්ගවල හැදිලා මේක ඇවිල්ලා ෆ්ලෑෂ් එකක්. මේකට මනි ෆ්ලෑෂ් කියලා අපි අඳිනවා. නමුත් මේ මනි ෆ්ලෑෂ් ගහක වටිනාකම දන්නේ දන්නවා. මොකද මේකේ හරියට අපිට පැල එනවා. මේ පැල වලින් අපිට මේක සල්ලි ගහ හැටියට හඳුන්වන්නේ අපිට මේකෙන් සෑහෙන්න සල්ලි ලබා ගන්න පුළුවන්. මේ ගහකින් අපි එක ගහක් තරම් හිටව ගත්තාම අපිට කාලයක් යනකම් හොඳට හම්බ කරන්න පුළුවන්. මේක පැලයක් තමයි රුපියල් 500 ඉඳලා තමයි යන්නේ. ඒ වගේ මේ ඕනම ඇන්ටූරියම් වර්ගයක් හදාගත්තාම මේ ඇන්ටූරියම් පැල සාමාන්‍යයෙන් ගෙදරක සාමාන්‍යයෙන් ඉන්න ගෘහණියට පවුල් බරින් නිදහස් වීමට පවුලට ශක්තියක් වෙන්න ව්‍යවසායිකාවක් වෙන්න හොඳ ආදායම් මාර්ගයක් තමයි මේ නිකරුණේ කාලය ගත කරන්නේ නැතුව මේ වගේ දෙයක් කරලා අපි මේ වගේ වගාවකට යොමු වුණා නම් අපේ පවුල් සංස්ථාවත් හොඳ ගොඩනැගීමකට එනවා. හැමතින්ම හැම පැත්තකටම හොඳ මේක ළඟා කරගන්න පුළුවන්. හොඳ ගුණාත්මක මේ වගේ පළ වර්ග ළඟල මේවා වෙල පිලෝස් වර්ග. මේ පිලෝස් වර්ග වලින් හොඳ ආදායම් වෙනවා. දැන් මේවා තමයි හොඳට ට්‍රෙන්ඩ් එකට යන්නේ. මේ ට්‍රෙන්ඩ් එකකට යන්නේ කළා. ඉතින් මේවෙන් අපිට ගන්න පුළුවන් මේ පිලෝ වර්ග වලින් අපි හොඳ ආදායමක් ලබනවා. ඉතින් මේ සාමාන්‍ය මේ පැලයක් අපේ කස්ටමර් කෙනෙක්ට අපි රුපියල් 1000කට වගේ දුන්නාම එයාට ඒක හරි ලාභයක්. මොකද අපි ඒක හදන්න සෑහෙන කැපකිරීමක් කළා තමයි හදන්නේ. ඒ වගේ මේ හැම ගහකම තියෙන වටිනාකම දන්න අය දන්නවා. අනිත් එක ගෙනියන එකත් අපි ගුණාත්මක පැලයක් තමයි ලබා දෙන්නේ. එයාලට මේ පැලයක් හදන හැටි කියලා දෙනවා. මේ පැලයකට දහන බෙහෙත් ටික කියලා දෙනවා. අවශ්‍ය උපදෙස් ඕන දෙයක් අපි නොමිලේ දෙනවා එයාලට. පැලේ මුලේ ඉඳලම අගට යනකම් හදාගන්න හැටි කියලා දෙනවා. මම කියන්නේ ඉන්න ඕනම මේ අපේ ගෘහණියන්ට මම කියන්නේ විශේෂයෙන්ම නිකරුණේ කාලය ගත කරන්නේ නැතුව මේ වගේ දෙයකට යොමු වෙන හොඳ ව්‍යවසායිකාවක් හැටියට ජීවිතේ ගොඩ නගා ගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලට පැල ලබා ගන්න ඕන නම් කුටි අංක 4 රුපියල් සුවහස් මල් එකට ඇවිල්ලා ගුණාත්මක පැල වලින් ගන්න පුළුවන් හොඳ ඇන්ටූරියම් පැලයක්. මේ එන සිංහල අවුරුද්ද වෙනුවෙන් ඔයාලට කියන නිවසේ ලක්ෂණ අලංකාරයට ලබා ගන්න අවශ්‍ය සෑම පැල වර්ගයක්ම තියෙනවා. සෙල්සෝවේරියා වර්ග, සිංගෝනියම් වර්ග, ඊට
වර්ග මේ ලස්සන හැංගින් පොට්ස් වලින් ලිප්ස්ටික් ඒ වගේ ජාති ගොඩාක් තියෙනවා. ඔයාලට මේ සිංහල අවුරුද්දේ හොඳට ඇවිල්ලා මේ බාහදුරා වගේ මේ ලස්සන ගහක් පොඩි දරුවන්ට උනත් මේ බලලා යම්කිසි දෙයක් අධ්‍යාපනයත් එක්ක ඉගෙන ගන්න පුළුවන් මේ බාහදුරා නම් ඒ වගේ දේවල් තියෙන ඉතින් ඒ වගේ දේවල් ගුණාත්මක දෙයක් ලබා ගන්න මේ කුටි අංක 4ට එන්න කියලා රුක්මන් සුහාස් 30 වෙනිදා වෙනකම් මේ අපේ ප්‍රදර්ශනයේ තියෙනවා. මේ වගේ නිර්මාණාත්මක පැනයක් ඔබගේ කාර්යාලයේ ලස්සනට තබා ගැනීම කාර්යාලයේ අලංකාර බව වැඩි කර ගැනීමට ඕනම අවස්ථාවකට තෑගි දෙන්න කෙනෙක්ට උත්සව අවස්ථාවක් වුණත් දීමට ඕන වෙලාවක ඇනුමක් බාර දුන්නොත් අපිට දෙන්න පුළුවන් මේ කුටි අංක 4ට ඇවිල්ලා ලබා ගන්න පුළුවන් මේ නම්බර්ස් වලින් හරි ලබා ගන්න පුළුවන් අරගෙන අපි දෙනවා මේවා කැට්ටස් වර්ග ලස්සන හදලා මේවා ග්ලාසස් වල දාලා කැට්ටස් පව කරනවා ලස්සනට. ඒ නිසා ඔයාලට ඕන මේ වගේ මේ ලස්සන පැල හදලා දෙන්න පුළුවන්. අපිට ඉල්ලන පැටර්න් එකකට ඉල්ලන ඩිසයින් එකකට කරලා දෙන්න පුළුවන්. මේ වගේ පැල ලබා ගන්න පුළුවන් ඒ වෙලාවට ඉන්න. ඔයාලට ඕන නම් මේ අපි දැන් මේ දවස්වල ඉන්නේ මේ කොළඹවට කරන මේ චිත්‍රණ එකේ තමයි 30 වෙනිදා වෙනකම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ පැල ලබා ගන්න ඕන නම් මගේ දුරකථන අංකය මම කියන්නම්. ඒකෙන් ඔයාලට ඇවිල්ලා මට දුරකථන අංකය දීලා ලබා ගන්න පුළුවන් අවශ්‍ය විදියට ඇනුම් කරන ආකාරයට ඩිසයින්ස් වලින් ෆොටෝස් දාලා දෙන්න පුළුවන් අපිට ඒ වගේ මගේ දුරකථන අංක 077 1977 439 ලාලිනී කියලා ඕනම වෙලාවක මේ අපිට ඇනුමක් ලබා ගන්න આવොත් දෙන්න පුළුවන්. ඇත්තටම ඔවුන් ස්වයං රැකියාවක් හැටියට ඔවුන් මේ ගෙනියන ප්‍රයත්නයට මෙම ස්ථානයට පැමිණ පැලයක් මිලදීගෙන ඔබට ඔවුන්ට හරියක් වන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ නිවස අලංකාරය කරන්න විතරක්ම නොවෙයි ඔබත් ස්වයං රැකියා ලාභිනියක් වෙන්න කැමති නම් ඔබට මේ ස්ථානයට පැමිණිලා ඔවුන් හා කතා කරලා ඔවුන්ගෙන් පැල මිලදීගෙන මේ මල් වගාව කොහොමද කරගෙන යන්නේ මේකට සම්බන්ධ වෙන්නේ කියලා ඔබට උපදෙස් ලබා ගන්නත් හැකියාව තියෙනවා.